මම එහෙම හිතලා තමයි පොදුවේ කතා කරන්නේ. ඒක ඇතුලේ හැමෝටම ගන්න දේවල් තියෙනවා. මේකෙතයි මගේ වැඩ කොට ගිහිලා නැහැ නේ. ඒතකොට මම මොකද කරන්න කියලා. අවුලක් නැහැ. වාටත් මේ කියන එක ඇතුලේ අනිවාර්යෙන් ගන්න දෙයක් තියෙනවා. හරි. අපි හිතමු වැඩ කොට ගිහිලා. සහ ඉස්කෝලේ යන්නත් තියෙනවා. පන්ති යන්නත් තියෙනවා. පන්ති ගිහිල්ලා ගෙදර එද්දී මහන්සි. ඒ හින්දා රැට වැඩ කරන්නත් බෑ. ඒ කියන්නේ ඉස්කෝලේ ඉඳන් දවල්ට වැඩ කරන්න බෑ. පන්තියෙන් දවස වැඩ කරන්න බෑ. මහන්සියෙන් රැට වැඩ කරන්න බෑ. සති දවස් 5ක් ඉස්කෝලේ තියෙනවා. සමහරක් දවස්වල හවස පන්ති තියෙනවා. සමහරක් දවස්වල හවස මොකුත් වැඩ නැහැ. සානිත් පෙතර සෙනසුරාදා දිනද වගේ දවස්වල ඒත් ගොඩක් කරලා පන්ති තියෙනවා. මොකද කරන්නේ? වැඩ කරන්න වෙලාවකුත් නැහැ. ඒ හින්දා දැනට යන වැඩ වලට බාධාවක් තියෙනවා. අනිත් ප්‍රශ්න තමයි මේ වෙනකන් කරන්න තිබුණු වැඩ වලත් ගොඩ ගෙහිච්ච වැඩ ගොඩක් තියෙනවා. ඒවත් අදා ගන්න තියෙනවා. සමහරක් වෙන ටර්ම් ටිකුත් ඇවිල්ලා ඒකත් හොම්බෙම්ම ගිහලා ගෙවල් වල බැනුම් අහන ගමන් මේ ඉන්නේ. අර ඔයගේ අමුතු ප්‍රශ්න ගොඩක් තියෙනවා. වැඩ කරන්න ගියම වැඩ කරන්න තේරෙන්නේ නැහැ. කියන්නේ පාඩම් කරනවා කියලා මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ. වැඩ කරන්න ගියාම නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. සිහිය එක තැනක නැහැ. ඔය වගේ තියෙනවනේ ඕගොල්ලන්ට ආවේනික ප්‍රශ්න ටිකක් අපි මුලින්ම මේ ටික ලෙහා ගන්න මොකද්ද කරන්න කියලා බලමු. හරි. පළවෙනි දේ ඔයාලා හරියට වාගේ සතියේ මොකක්ද වෙන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමනේ හරිද? මේ වෙනකන් ඉතිහාසයේ හැම අවුරුද්දකම ළමයි 2000කට කිට්ටු ගාණක් මෙඩිසින් ගියා. තව 2000කට වැඩි ගාණක් ඉංජිනේරින් ගියා. ඒ හැම ළමයාම වගේත් ඕගොල්ලෝ වගේම ඉස්කෝලෙත් ගියා. ඔයාලා වගේම පන්තිත් ගියා. එයාලටත් මහන්සි දැනුණා. හැබැයි ඒගොල්ලෝ මේක කරා. ඉතින් ඔයාට ඔය කියන හේතු කිසිවක් මේක නොකර ඉන්න හේතු වෙන්නේ නැහැ. සමහරක් මිනිස්සු හේතු කිය වැඩ මගහරින්න තෝරගන්නවා. සමහරක් මිනිස්සු හේතු කියන එක පැත්තකට දාලා ඔයාලට හේතු කියන්න පුළුවන් කියලා වුණාම ඕන තරම් හේතු කියනකොට මිනිස්සු නිකන් අනේ ඒකනේ නේද වගේ අහන් ඉන්නවා. හැබැයි ඔයා හැරලා යන වෙලේ ඉඳන් hina වෙනවා ආයේ නැහැ. බල්ලට වගේ දාලා hina වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා හේතු කියද්දි ඔයාලට හිතනවා දැන් මම හේතු කිව්වින්ද අවුලක් නැහැ කියලා. බාර සෞත්තු වැඩක් තමයි Tamanට දෙයක් බැරි වුණාම ඒක වහගන්න හේතු කියන එක. ඊට වඩා නම්බුයි මට බැරි වුණා මට බෑ කියලා නිකන් ඉන්න එක. හේතු කියන තැනට රන් නෝන්ජල් වෙන්න එපා. හේතු කියන්න ඕන කෙනෙකුට පුළුවන්. සහ ඔය හේතු හැමෝටම තියෙනවා. හැමෝම සෙල්ලම් කරන්නේ මේ පිච් එකේ තමයි. මේ පිච් එකේ තැන් තැන් වල වලවල් තියෙනවා හැම එකකට. මේක වෙනස් නෑ. හැමෝටම මේ පිච් එකේ එමයයි. සමහරක් තැන් එරෙනවා. එහෙම තියෙනවා. සමහරක් තැන් හොඳට තියෙනවා. එහෙම තමයි. හැම කෙනාගේම මේ රවුන්ඩ් එක මේ පිච් එක ඕක තමයි. වෙනස් වෙන්නේ ඕගොල්ලෝ ඒක ඇතුලේ සෙල්ලම් කරන එක. ඔයාලා පිච් එකේ වලකට දෙක්කට නම් මේක හරියන්නේ නැහැ. මන් අතර කරලා ගෙදර යනවා අද සෙල්ලම් කරන්න බෑ නම් ඔයාට ගෙදර යන්න තමයි වෙන්නේ හැමදාම. මොකද පිච් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයා වෙනස් වුණොත් මිසක්. එහෙම නැතුව මොන වලවල් තිබ්බක් කමන්නේ නැහැ. මම මේ ගේම ගහනවා කියලා වලවල් අඳුරගෙන පුළුවන් හැටියට ඒ වලවල් මග ඇරලා ඒ මැච් එක ඔයා ඒකට ගැලපෙන්න වෙනස් කළා. තමන්ම අභියෝගෙ මට්ටමට උස්සලා තියෙනවා නම් අන්න ඔයාට මැච් එක ගහගන්න පුළුවන් වෙයි. හරිද? මේක ඒ වගේ එකක්. ඒ හින්දා පළවෙනි කාරණාව ඔළුව හදාගන්න හේතු හැම එකකටම තියෙනවා. ඔයාට නෙමෙයි මේ වෙනකන් ඉතිහාසයේ මේක කරලා තියෙන හැම එකකටම ඔයාටත් වඩා භයානක විදිහට මේ හේතු තිබ්බා. ඒ කාලේ ඔන්ලයින් පන්ති කියනවත් එකක් තිබ්බේ නෑනේ. හැමදේම ෆිසිකලි යන්නවත් ඕනේනේ. ඔයාලට අඩු ගන්න ඉන්ටර්නෙට් වල හදේක මොකක් කරේ එක්කට ඔන්ලයින් බලන්න පුළුවන්. ඔන්ලයින් ළමයින්ට කොහොමත් යන්නේ නේ එකේ ප්‍රශ්නයක් නෑ. ඒකට ඒ ළමයින්ට එහෙම මොකුත් නෑ. පන්තියක් මිස් වුණොත් ආයේ කතන්දර අදාළ නෑ. රෙකෝඩින් අනම්මනම් මොකුත් නෑ. මිස් වුණා තමයි. අර ඔය මොකක් හරි දෙයක් තේරුම් නැතිවම YouTube ගිහලා බලන්න එහෙම මොකුත් එහෙමත් නෑ. ඒ කිසිවක් නැතුව එහෙම ඒ ළමයි කරපු එක ඔයාලට ඊට වඩා තත්ත්ව සෑහෙන්න හොඳයි. එහෙම තත්ත්වයට ඕගලන්ට ඒ හේතු කොහොමත් වළංගු වෙන්නේ නැහැ. කොහොම හරි ඔයාලා හොයාගන්න ඕනේ ඒ හේතු අභිබවා ගිහිල්ලා මේක හරි ගස්ස ගන්න විදිහම. මොකක්ද ඒකට කරන්න ඕනේ? පළවෙනි දේ තමන්ගේ සතියක් හරියට අඳුර ගන්න. හරි. ඒ කියන්නේ සතියක මිනිස්සෙකුට තියෙනවා පැය 168ක්. ඔයාට තියෙන්නෙත් ඔය පැය 168මයි මට තියෙන්නෙත් ඔය පැය 168මයි. ඔයාලගේ බැච් එකේ ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරමින් ඉන්න ළමයාට තියෙන්නෙත් ඔය 168මයි. ඊලොන් මස්ක්ට ලෝකෙ මේ වෙලාව ඉන්න ධනවත් මිනිස්සයාට තියෙන ඔය පැය 168ම තමයි. වෙනස් වෙන්නේ මේ පැය 168 අපි යුටිලයිස් කරන විදිය. ඒක අපි පාවිච්චි කරන විදිය වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. අරක වෙනස් වෙන්නේ. මුලින්ම හරියට වාගේ පැය 168න් දැනට නිශ්චිත වශයෙන්ම අයින් වෙලා ගිහිල්ලා තියෙන පැය ගන්න කොච්චරද කියලා බලන්න. දවසකට ඕගොල්ලන්ට තාමත් පැය 6ක් නිදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මං කියන්නේ අනිවාර්යෙන් පැය 6 නිදන්න ඕනේ නැහැ. පැය 5න් වගේ වුණා තවුලක් නැහැ. නමුත් ඔයාලට පැය 6ක් වගේ හොඳ නිින්දකුත් අරගෙන තේරුමක් නැතුව නිදි මරන්නෙත් නැතුව තමන් ඇහැරිලා ඉන්න වෙලාව හරියට කළමනාකරණය කරා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් නිින්ද කැප කිරීම නෙවෙයි වැඩේ. ඔයාලම හිතන්නේ නිදි මරුවම තමයි පුළුවන් වෙන්නේ කියලා. නිදි මරුවම පුළුවන් වෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඒක ඔයාලා සමහරක් කරලා දැන් අපරාධේ පාඩෝ ඊයේ දින්ද ගියානේ ඊයේ පැය 7ක් නිින්ද ගියා. ඒක හින්දා තමයි ඊයේ වැඩ කරන්න බැරි වුණේ කියලා සමහරෝ කියනවා.
ඊයේ ඕගොල්ලෝ හැරලා ඉන්න වෙලාවේ වැඩ කරන්න පුළුවන්කම තිබිලා වැඩ කරන්න බැරි වෙච්ච පැය ගානක් හදන්නකෝ ෆෝන් ඕබ ඉඳලා ටීවී හරි ගේම් හරි ගහ ඉඳලා යාළුවෝ එක්ක කියව ඉඳලා ඔහේ නිකන් මොකුත් නොකර අර පටන් ගන්න නිකන් බෑ වගේ හිතෙනනේ ඇඳට වෙලා ඉඳලා දැන් වැඩ කරන්න ඕන කියලා හිත ඉන්න වෙලාවදී ඒවට කියපු වෙලාව බලන්න පැය 4-5 තියෙනවා එතන. ඔයාට නිදා ගන්න පැය තමයි දැනෙන්නේ අර නාස්ති කරලා තියෙන පැය ගාන හිතන්නේ නැහැ. ඒ හින්දා හරියට වැඩ කරන්න මේ නිදිමරන්න නෙවෙයි ඕනේ. තමන් ඇහැරලා ඉන්න පැය ගාන නාස්ති වෙන්නේ නැතුව හරියට මේ වැඩේට දෙන්න විතරයි ඕන. හරි කොහොමද ඒක කරන්නේ? මුලින්ම මම මේක ගැන ඉන් ඩීටේල් පැහැදිලි කරලා තියෙන වීඩියෝ එකක් ඒත් YouTube එකට මම දාලා තියෙනවා මීට මාසයකට කලින් සබ්ජෙක්ට් තුන හරියට බැලන්ස් කරගෙන කාලසටහන කරනවා වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ කාලසටහනට අදාළ වීඩියෝ එක මේකේ ඉවරන පස්සේ බලන්න මම ওই ටිකේ ලින්ක්ස් එහෙම Telegram channel එකට ආයෙ දාන්නම්. බලලා ඒකේ කියන විදිහට මුලින්ම ෂෙඩියුල් එකක් හදාගන්න. මම නිකන් ඉතාලම කෙටියෙන් කියනවා නම් ඒක හදලා ඉවරනාට පස්සේ ඔයාට එන්නේ මම වුණත් අදටත් වැඩ කරන්නේ මෙහෙම. ඒ ලෙවල් කාලේ තමයි මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තේ මම. අදටත් මම වැඩ කරන්නේ ওই විදිහට තමයි. හරි. මේ වෙලාවේ මට පෙන්වන්න කියලා නෑ. පෙන්වන්නම් ඕන. අපිට කැමරාවට ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් හැබැයි කලර්ස් නම් මනම් වෙයිත් නැහැ. ටැබ් එක තිබ්බනම් ලේසි මේ මොහොතේ නෑ. අයියෝ. ඉන්නවා. මම වෙන්නම්. අන්න පුළුවන්. මේ ඕගොල්ලෝ මේවා හදන්න කම්පියුටර් ඕන ලැප්ටොප් ඕන එහෙම එකක් නැහැ. අපිත් ඒ කාලේ කොල කැල්ල හදපුවා තමයි පස්සේ කාලවල මේව වෙනස් කරන්න තියෙන්නේ. අර මේවලදී රිපීටින් අනම් මනක එක මේව දැන් මේ තියෙන්නේ මගේ සාමාන්‍ය සතියකට අදාළව ඔය වගේ කොටු ගැරිපම හදාන්න තියෙන විදිහ. ඒකට දැන් ඕගොල්ලන් නම් තියෙන ඉස්කෝලේ පන්ති පාඩම් කරන එකයි දැන් අපිට ඉතින් එක ඒවා තියෙනවනේ දැන් ඔය මගේ වෙන පන්ති වල පරිබාහිර වෙන මීටින් අනම් මනම් තියෙනවා. ඔය විවිධාකාර අර කාලීනව සෝෂලයිස් වෙන්න අදාළ වැඩ කරන ඒ වගේ දේවල් තියෙනවා. වෙඩින් වලට යන්න වෙනවා අමාරක් වෙලාවට කාට හරි හරි විශේෂ මංසන් එකක් තියදී ඒකට යන්න වෙනවා. නැත්නම් වෙන ඔය අපි දැන් ටියුෂන් වලින් පරිබාහිරව කරන විවිධාකාර ඉන්වෙස්ට්මන්ට් නම් මම ඒ දේවල් තියෙනවනේ. ඒවට යන්න වෙනවා. ඒ වගේ එක ඒවා තියෙනවනේ. ඒ හැම දෙයක්ම මේකට දාලා මේව හදාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඔය වගේ වැඩ කොටක් මැනේජ් කරන්න කොහොමත් බෑ. ඒතර පළවෙනි දේ ඕගොල්ලන්ට තියෙනවනේ හරියට තමන්ගේ සතියේ මොකද්ද වෙන්නේ කියලා ෂෙඩියුල් එකක්. එහෙම නැතුව ඒ වෙලට හිතෙන වෙලාවට ඒ වැඩේ කරනවා. ඒක හිතෙන්නේ නැති වුණාම වෙන වැඩක් කරනවා. අර ඒ වගේ ඒ වෙලාවට බලලා ඔය වැඩ කරන්න බෑ. හරිද? ඒක පළවෙනි කාරණාව. ඔයාලට තියෙනවනේ හරියට කොහොමද තමන්ගේ සතියේ වැඩ ටික වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ඒක වෙන් වෙන්න ඕන කියන එකට දාලා ෂෙඩියුල් එකක්. මම ෆෝන් වල අරෙන්ෙන් කරන්න බලව කෙනට ඕගොල්ලෝ එහෙම කරන්න යන්න ඕනේ. ඊට පස්සේ ෆෝන් එක ඔබ ඉන්න ඕක කරන්න නැතුව. හරි. ඒක කරන්න කියලා ෆෝන් එක ගන්නවා වෙන මොකක් හරි බලනවා. ඊට පස්සේ ඒ වෙලාව නාස්ති. එහෙනම් ඔයාලා ෆෝන් වල ඕක කරන්න යන්න එපා. ටැබ් වල නම් වල කරන්න යන්න එපා. කොළ කෑල්ලක් අරගෙන සතිය එකපාරක් හදාගන්න. සතිය එකපාරක් හදාගත්තා වැඩේ ඉවරයි. ඒ එකම සතියනේ ඕගලන්ට ඉතින් ආය එකම විදිහටනේ දල වශයෙන් යන්නේ. ඒතර ඒ වගේ එක සතියක් අරගෙන මේක අර ඉස්කෝලේ යන වෙලාවල් අඳුරු කරලා නිදා ගන්න වෙලාවල් අඳුරු කරලා හැරිලා ඉන්න වෙලාවල් පන්ති තියෙන වෙලාවල් අඳුරු කරලා මුලින්ම ඔය පැය 168න් Tamanට කොච්චර පැය ගාණක්ද තනියෙන් වැඩ කරන්න කියලා ඉතුරු වෙන්න කියන එක බලන්න. එහෙම ගත්තම සාමාන්‍යයෙන් අපි කියන්නේ පැය 30ක් වගේ ඉතුරුයි නම් සතියට Tamanට තනියෙන් වැඩ කරන්න ඒක හොඳටම ඇති කියලා කියන්නේ. අවම වශයෙන් අපි කියන්නේ පැය 20ක්වත් මේ තනියෙන් වැඩ කරන්නේ මේ පන්තිවත් එහෙම නෙවෙයි ඉස්කෝලවත් ඒව මේ පේපර් ලියීමවත් නෙවෙයි මෙතන තමන් ගෙදර ඉඳන් අර ඒ සතියට අදාළ වැඩ ටික මොනවා හරි ඒ කියන්නේ ඒ පාඩම බලලා පරණ ඒවල මොනවා හරි ප්‍රශ්න ටිකක් බලලා මොනවා හරි ඒ වගේ තමන් තනියෙන් අධ්‍යයනය කරන්නේ වෙන කෙනෙක්ගේ දායකත්වයක් නැතුව අන්න ඒ වගේ දේවල් වලට පන්තියේ නෝට් එක ආයෙ බලන එක පන්තියේ පරණ කරපු පාඩමක් ආයෙ බලන එක පන්තියේ කරපු පේපර් එකේ වැරදිච්ච දේවල් ආයෙමත් තේරුම් අරගෙන තමන් පොඩි අධ්‍යයනයක් කරන එක නෝට් පෙරලා විවරණ ලියන එක ඒව තමයි තනියෙන් වැඩ කරන වෙලාවල් කියලා කියන්නේ තමන් ওই විදිහට පැය 168න් නිදා ගන්න වෙලාවල් පන්ති යන වෙලාවල් ඉස්කෝලේ යන වෙලාවල් ඒ ටික අයින් කරාට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් පැය 30ක් වගේ තියෙනවා නම් මරු අවම වශයෙන් 20ක්වත් තියෙනවා නම් ප්‍රමාණවත් තනියෙන් වැඩ කරන්න. ඔයාලට නැති පොඩි වෙලාවක් නේ කියලා. ඉතින් ඒකත් ඇති අතර මේ කියන්නේ පන්ති ඉස්කෝල නම් මනම් ඒ ටික කරනවාම පැය 30ක් තියෙනවා හොඳටම ඇති. ඒතර තමන්ට එච්චරවත් නැත්තම් ඒ කියන්නේ මොකක් හරි තමන්ගේ වැඩ ඇතුලේ අවුලක් තියෙනවා. එක්කෝ තමන් නිදා ගන්නවා වැඩි වෙන්න පුළුවන්. නැත්තම් පන්ති යනවා වැඩි වෙනවා. සමහර ළමයි අනවශ්‍ය විදිහට පන්ති දෙක තුන යනවා. එහෙම කියලා තමන්ට වැඩ කරන්න වෙලාවක් නැහැ අන්තිමට තනියෙන්. ඒතකොට ඒක රිසල්ට්ස් වලට මාර බලපෑමක් කරනවා. පන්ති කොටකට ගියා කියලා රිසල්ට්ස් ගන්න බෑ. තමන් වැඩ කරන එක මාර තීරණාත්මකයි. හරි තෝරා ගැනීමක් අරගෙන ඒකට අනුව වැඩි කරගෙන යන එක විදිහකට. හරි. ගුරුවරයා කවුද කියන එක නෙමෙයි හැම ගුරුවරයාගේම ඒ ගන්න උන් ඉන්නවා. හැම ගුරුවරයාගේම එහෙම ඒක අවුරුද්දක එක්කෙනෙක්ගේ අයිලන්ඩ් රෑන්ක් යනවා. තව කෙනෙක් කියලා ඒක මාරුවෙන් මාරුවට යනවා. ඒක ළමයි සාම්පල් එකේ කතන්දරයක්. ඒතර ජීවිතේට කවදාවත් අයිලන්ඩ් ෆස්ට්ලා ඉවිලා නැති ගුරුවරයෙකුට ඒක අවුරුද්දක අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් ඉන්න පුළුවන්. තව අවුරුද්දක නැති වෙලා වෙනම කෙනෙකුට ඉන්න පුළුවන්. ඒක හම්බ දෙයක් නේ ඒක. ඒ ගොඩාක් රෑන්ක්ද ඒද ඒක හැම ගුරුවරයෙක්ම ගාව ඉන්නවා. වෙනස් වෙන්නේ තමන් වැඩ කරන විදිහ. සා ගුරුවරයාගේ මගරින් නීමේ අම්බලපෑමක් තියෙනවා. වැඩිපුර අදාළතාවය තමන් වැඩ කරන විදිහ තියෙනවා.
ඒ හින්දා හරි එකක් තෝරගෙන ඊට අනුව වැඩ කරගෙන යන්න. ගොඩක් පන්ති ගියා කියලා එහෙම ලකුණු වෙන්නේ නැහැ. හරි. ඒ අනුව තනියෙන් වැඩ කරන්න මේ වගේ වෙලාවක්වත් තියෙනවනේ. ඒතර පන්ති දෙක තුන අනවශ්‍ය විදිහට නනම් ඒවා නතර කරලා හරි කමක් නැහැ. තනියෙන් වැඩ කරන්න මේ වෙලාව තියාගන්න. ඊට පස්සේ ඉස්කෝලේ එකට වගේ නේ උන්න නැහැ නේද? ඒක ඉස්කෝලේ එකට යන්නේ. කොහොම හරි මේ ඒක බලලා තමන් ගැලපෙන කොහොම හරි තමන්ට සතියේ වැඩ කරන්න පැය 30ක් තියාගන්න ඕන. ඊට පස්සේ ඒක සබ්ජෙක්ට් තුනට බෙදන්න. පැය 10ක් වගේ නෙන්න. ඒතර එක සබ්ජෙක්ට් එකකට සතියට තනියෙන් වැඩ කරන්න පැය 10ක් වගේ එනවා. ඒතර ඕගොල්ලෝ මේ ඔයාලගේ ෂෙඩියුල් එකේ ඒ පැය 10 එක එක ඒවට බෙදලා ඒ කියන්නේ දැන් හෙට කෙමිස්ට්‍රි පන්තිය නම් අද රෑ කෙමිස්ට්‍රි බලන්න වගේ දාගෙන මම ඕක අර වීඩියෝ එකේ වැඩිදුර පැහැදිලි කරනවා. ඒක බලලා මුලින්ම තමන්ගේ නැති වෙලාවල් අඳුරු කරලා දාලා ඉතුරු වෙලා තියෙන වෙලාවල් හරියට අරගෙන පැය ගණන් අනුව මැනේජ් කරලා ඕකට ගැලපෙන ෂෙඩියුල් එකක් හදාගන්න. ඒක තමයි අංක 1 වැඩි. ඒක තමයි පළවෙනි කාරණාව. හරි. ඒ ගැන වැඩිදුර විස්තර මම දැන් මෙතන කියන්න යන්නේ නැහැ. වෙලාව යන නිසා ඕගලන්ට මම දාපු YouTube වීඩියෝ එකකින් පස්සේ බලන්න පුළුවන්. ඒක හදාගන්න ඕන පළවෙනි දේ.